ගෙදරේ බලන්න ලූට් සෝන් එකේ තිබ්බ හොඳ දේවල් අරගෙන බැල ලූට් කරන්නේදී ලෙවල් 3 බෑග් එක පුරෝගෙන අපේ කතා මහිමිහිට කඳ පැත්තෙන්ද බැහැලා යනකොට අඩෝ මෙන්න මොටකින් ගැව්වා ඔළුව හරහට මට වැටුණාද අඩෝ වරින්ද හරි බලමු අර ඒ ලිස්ට් එක යාරුත් ගහලා තියෙන හරි මචං zoom ISI එනවාට කස්ටම් එකක් දෙන්නම් හරිද මට උන් ලීඩර් දෙනවා කස්ටම් එක හදන්න කස්ටම් තියනවද හරි headshot on only mode දාන්න බෑ only අපට උඩු හරිද එතකොට වාඩ පුළුවන් ඕන ස්කිල් එකක් යූස් කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ level 4 vest එක දාලා level 2 helmet දාලා level 4 vest එක දාන්න zoom hack කියලාත් කට්ටිය දානවා මම දන්නේ නැහැ ඉතින් ඉල්ලන්න උඹලා hack ඉන්නද හොඳ හින්දාද මම දන්නේ නැහැ ඉතින් මම දන්නේ මට මතක නැහැ මම live video බලන්නේ නැහැ කට්ටියගේ ඉල්ලන්නේ password එක බලන්න boys මේ ස්පෙක් අඩු කරලා ඉන්න හරි wolfra ibri and hayata sonia blast දාන්න එපා boys shotgun desert ගන්න හතරක් බයින්න wax ගන්න මල්ලි කෙනෙක් කියනවා ruby අන්න උඹලාගේ පවුලේ කට්ටිය වෙනවා මේ එහෙමනම් තියන්න බෑ මචං ඒක නම් කේස් කට්ටිය එක ඉන්වයිට් දැම්ම කියලා means මෙයාලා ඕකේ මෙයාලගේ රෑන්ක් උත් හොඳයි active players ලා ඔයාලට mic on කරන්න පුළුවන් නම් කාට හරි on කරන්න මේ හතර දෙනාගෙන් කවුරු හරි on කරන්න කතා කරන්න Rostak Sultan means Monix mic on කරන්න පුළුවන් නම් on කරන්න කවුරු හරි hello මේ means මෙයාලගේ skill පොඩ්ඩක් බලලා කියන්න මම දැම රින්ග ගහලා කරා එන්ගනි බයිට් අපහසු කරනව නෙමෙයි ඉතින් හරිද ඒක තේරුම් ගන්න එහෙම කමෙන්ට් කරන්න එපා නිකන් තනි මතයකට මොකද අපි කොහොමත් එක්ක ලයිව් එක කරන්නේ ආත්මහත්‍යාවන් දැන් ඔන්න බලපන් කමෙන්ට් කරපන් ඕ චියර් එක YD පැත් දෙන්න එපයි දැන් ස්පෑම් කමෙන්ට් YD channel form කරනවලු ඉතින් බලු කොපිමනේ දැන් chat එකේ දැම්මේ YD විතරයි ඔක දාලා තියෙන්නේ ඒ ගූ ස්පෑම් කරලා අවදානය ගන්නවා අර මෙහෙමයි මේ මට නම් එන්න එපා හද්ද පැනල් හරි මොන හරි ගහනවා නම් මට කියන්න එපා මේ මෙච්චර දෙන්න කරලා හරිද මොනාර ඉන්දියන් කාර්යය මොන හරි එකක් කියනකොට නම් මමත් ඒක සැරේ කරලා මට නම් ඉස්සපස්සක් මේ මිනිස්සු ගැන දන්නේ නැහැ. අලම තමයි කිව්වේ. දැන් එහෙමයි කියලා බක් මේ ලයිව් වෙන විලාවට ස්පෑම්. අදකට කියන්නේ ස්කිප් ගහගෙන මේ channel කාර්ය වරගෙන එන්නේ ලයිව් එකට. මම කරන්නේ one more spoon බා. අපි දැන් ඉන්නේ එක එක ටීම් කෝඩ් වලින්. එතකොට හැටෙක් ඇවිල්ලා මගේ ලයිව් එක ගහපු ගමන් channel form කරනවා කියලා මට බයින්න තරම් අනිවාර්ය ඉන්නේ. මොකද මම කරන ඉවෙන්ට් එකට එන්නේ හැමදාම එන එකෙක් හෝ මේ හැමදාම ඒකාරනේ මේ ලයිව් බලන අය ටීම් කෝඩ් උට හැකෙක් පිට හෝ හම්බෙන්න තියෙන සම්භාවිතාව ඒක මචං 50 ගොඩක් නෑ මූ හැක්ද නැද්ද කියන එක මූ පිළිතුරක් ගහලා පොඩ්ඩක් අපිට හිතෙන්න හරිද උඹ මොන බලලා කියන්න පුළුවන් තමයි මේ ජපන් දෙන්නෙත් නෑ බලලා උදාන්නෙත් නෑ බලලා දේවාලයක් දාගෙන තමයි නැති අන්තිම ළමයි තමයි මට්ටමට වැඩ හරිද පාදෝ ඉස්තාම් කරන එක ගහපන් උස්සක් දෙන්න තියෙන ඉන්දියාවේ කාගේ ඉන්දියන් අර කවුද බං ඒක දාලා ඉන්නවා මල්ලි මේ ආසයි වගේ නාග්ගෙන් පොසාද ඉන්නවා
Kumaha homework aduh. Aku ගැහුවේ නැද්ද බං මේ යකාව ගෙදර වන්නු කිව්වද? අනු පොරේ අනුසන්. අයෝ බං. Triple kill. උනා. උඩ හතක් ගන්න ඩයල් එකක් වගේ අර එනමිටි ගානද බං ඇවිල්ලා ඉන්නේ. බල මේ ටූන් එකේ දැන් බල මම දන්නවා දෙකකට වෙලාව රැයට ඔය මොකක් හරි ගෲප් එකක් අතර ඉඳලා මොකක් හරි ජිගිච්චක් අල්ලගෙන අපේ දප්පනේ දාලා කෙල පෙරන් නිදා ගන්න යන වෙලාව. හරිද? DF දිල්ෂාන් නෝනි. එහෙනම් බැඳගනින් ජනිත් තනියම ස්ටෑන්ඩ් කරන් නැත්නම් අපිට පේන්නේ නැද්ද මිනිස්සෙක් ප්ලේ කරනවා අර මුළු ප්ලැට්ෆෝම් එකක් මෙන්ෂන් කරලා. තනියම මෙන්ෂන් කරන් හරියන්නේ නැහැ. අතවහම වරින් ටීම් කෝඩ් එක දැම්මොත් නැත්නම් chat එක එක්ක කරලා දෙන්න තියෙන්නේ කොට. මයි ජනියවයි ගස්සමුද. ඔබ අහපන් ජනියගෙන් ගිහිල්ලා මම එකෙන් නවටුවා ඕපන් ගන්නේ. දාලක ආස්ත ගක්කෝ යසුමි දුවද පටන් ගත්තේ හරු යසු ටිකටම නිවාඩුවක් තියෙන සතියක් විතර හැබැයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නැහැ ලයිව් දාගන්න බලහංගෝ මං අවාසනාවක මහත කියන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ජපානයේදී තවත් ඩිපාර්ට්මන්ට් එකකට මාරු කරගන්නවා නම් උපරිම සති 3ක් වගේ යනවා යාළුවේ ඉතින් මාසයක් වගේ යයි මට අලුත් ඩිපාර්ට්මන්ට් එකට මේ තියෙන කනෙක්ෂන් මාරු කරගන්න ජපානයේ කියන්නේ හරිම බිසි රටක් නේ. හරි අමාරුයි මේ වගේ දේවල් වලින් මට වැඩේ කරගන්න. ජපානයේ උනත් අම්මඩ ගන්න මේ ගස් විච් පාරන්නක් දෙනවා බස බරටම ඕසෙක් PC මු හෙල්මට් දාලා අඩෝ ලෝඩ් මේ උඹලා නිකන් මේ මචං ඇත්තමයි මං අහන්නේ කියන්නේ. කරන්න බැරි වැඩ මට ඕවා. උඹලා සඳුමලි ගියා ලයිව් එකට ගෙනලා ගහන්න. ඕවා කරන්න බෑ මේ මට උඩ තියාගෙන. මං අදින් පස්සේ ආයේ මාසෙකින් ලයිව් එකක් මේ බොහෝ දුරට හැබැයි වීඩියෝ එහෙම දානවා ඉතින් මට යූස් කරන එකක් නැති වෙයි කමක් නැහැ මං ඔය නිකන් ඔය අල්ලපනල්ල ජප්පියෙත් දෙන්නෙක් පෙන්නන්න ලයිව් එකක් ගෙන්නන් ඉස්සරහට ඔය ගන්නවනේ ඔයාලා පොඩ්ඩක් අතුරු කරලා ගන්න හොඳයි ඈ හොඳට ගහනවා ඉතින් මන් දන්නේ ඉතින් PRCS දෙකම දන්නේ උන්නේ නේ මම ඔයාගේ රසිකයෙක් මම දැක්ක ඔබට මේ අර පාපෙත් යන්න පුදුර ඔබට විනාශ කරන්න මේ කකුල් දෙකේ ලේන හරපේනකන් හිටගෙන වැඩ කරලා ඉස්පා ගානේ නම් යන්නේ නැහැ ඊයා सेल्सियस සංස්කෘතික එකයි බා. බූට් වෙනවනේ මං ආයනවා මං දැන්. කොහොම හිටියද මන් දන්නේ අවුරුදු 7-8 ඉන්න මිනිස්සු. මේ බූට් මයිස්යි ගහනවද මම මේ උට අවධානය දුන්නෙත් නෑ. ඌ ගහන ගෑහිලට අවධානයක් දෙන්න දෙයක්වත් නෑ. First blood. අර හෙල්ත් එක එකපාරටම ලෑන්ඩ් මාස්ටර් එකක් ෆෝම් කරනවා වගේ වුණා මට
අවුද කියලා ලෑන්ඩ් මාස්ටර් එක ස්ටාර්ට් කරනවා මේ මූ මචං අර මේ මොකද උගනම ආර්යානේ බා මූ ආර්යාගේ එකෙන් ගහුවෙත් මූද කොහෙද බා Double kill. Triple kill. සඳු කියලාද කියන්නේ ඉමේ ළමයි ලබන මාසේ හම්බෙන ජෙම් ප්‍රමාණය අඩු වෙයි. උත්සාහනට තමයි ඊළඟට ජෙම් දෙනවා කියලා තියෙන ගරීන. මෙන්න ජෙම් ප්‍රමාණය ටූර්නමන්ට් එකක් කරන්න කිසිම ක්‍රියාවක් නැහැ බං. මොකද බං මේ හැක්කුත් එක්ක ටූර්නමන්ට් එකක් කරගත්තොත් බං අසහන්න වෙයි බං ඉස්සරහට. උඩට හොඳ ඕගනයිසර් කෙනෙක් එක්ක සෙට් වෙලා උට වගකීම් බාර දීලා කාස්ටිං කරනවා. උට කාස්ටිං වගකීම් විතර අවුද කියහක් වර 20ක් යව නැමිලේ නඩෝ. මේ මොනා සූම් ගියා. පරමාර්ථික යාළුවද කොහෙද බං? Double kill. මොකක්ම එකක් ගහනවා. ඌර බඩුවරට ගන්නවා කියන්නේ බං පො ගහලා දාන්න එපා. අනාවට රෝස් ටැක්ස් එකක් ඇදිලිත් කොහෙද බේරිලා තියෙන්නේ? පැටෙක් කෑ එකකින් මේ රියල් ප්ලේයින් නම් ඉතින් එහෙම සැක කරන්නත් බෑ මොකද රීජන් එකේ BR CS දෙකම උත්තර ගාලා තියෙනවා MVP D2H ඔස අරුණක රුමිතන් ප්‍රොටොටයිප් බලහත් බා උඹ සඳු නතු පරිස්සෙක් ගැහුවා සඳු ගැහුවේ නැද්ද බා පුස්තක වන්නෝසන්නේ අඩෝ එහෙම ගැප් එකක් හදන්න ඕනේ ඈ කමෙන්ට් විතරයි ප්‍රමුදිත මේ ඔබ නිකන් අර වක්කඩ වගේ සමුදිත වෙන්න හදන්න එපා සෙට් එකේ First blood. अरे किलचान मोनेलू अरे टिकटॉक की किक दाना उठ रहा मी कोनेलू इधर मैं आडो मैं फोन लेकर आया उन्होंने जब मैं करता Double kill. one of the last player bro last player you are right bye bye see you bro bye 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 Triple kill. hey man මේවට තමයි දේවල් කටවල් කියන්නේ දැක්කනේ බලා ගන්න අද්දුරි ප්‍රත්‍යක්ෂයි ඉතින් හරි හරි විශ්ව වාතාවරණයට මම බොහොම ස්තුති කරනවා මට මේ වගේ පෙර නිමිති පෙර කීමේ හැකියාව ලබා දීමට මම මේක උපයෝගී කරගන්න තියෙනවා මගේ එකම දුර්වලතාවය මගේ අවල දෙන්නේ මේ කොහොමද දැම්පම් මේ දේවාලයක් දානන්න බඩියක් දාන්න යවල දෙන්න ඕන එක කියපන් මොකක්ද ඒක ඔහොම යවල දෙන්න පුළුවන්ද කියලා අහපුවම මට මෙන්න මේ පාර ලයිව් ප්‍රෝ මැක් ෆෝම් වෙලා ඉදිබතයි බං එකයි කියවන්නේ නැත්තම් මම අත් පොඩි ඒ මූව කල්සාන එක ගහන්න නෑනේ බං. මූ වෙන ආතල්ලයක් ගන්නද බං 2.5 SI? නැත්තම් පැනල් එකක් හරි මොකක් හරි ගහන්න ඕෆ් කරා. තාපේතා. First blood. ඉවරයි. ඒ දෙක ගහනවද මත් අනිත් එක. සතු පාට එක. පොලෝ. අඩෝ. උනා එනම ලක්කී කාර්යය. Double kill. උගේ ප්ලේන් ලස්සනයි ඒ අර උඩ ලයිව් ගාලාගෙන ගහනකොට එපා නැති සතු මන්දිට. අඩෝ. උත්තමන් ලයිව් බල ගහන්න යනකොට පව් බං අඩෝ සතු බල්ලි ඉන්නවද ජැට් එකේ. උම්මා අක්කිලිනේ බා.
අපංගු සූම්මෝ ඉවරයක් කරලා මට මගේ කතාව කියන්න පම්පෝරි ජනක වගේ අද දීලා නේද ඉන්නේ ඉහෙට මෙහෙම වෙන්නේ දීපුවාමද බං ඔව් ගැමි සිද්ධි දිබා පං UMP කාර්යය අම්මට පුප්පයියේ මේ ඔයාට මැසේජ් එකක් දාන්න බන්න සභාවෙන්න මේ පේනනේ මම ලයිව් වෙලා ඉන්න වෙලාව ආන්දර 3ටත් ළඟයි ඉන්නේ වෙලාවක් නැහැනේ ලයිව් වෙන්න ආදරේ කාලෙකින් ඇවිල්ලා ඔන්න කොල්ලා අයි වල ටික මොකද ටීචර් එක හරිද මම දැක්ක මට ගේම් එකේ වෙලාවක් නැහැ අයියේ ආදරේ දැන් පෝස්ට් එකට ආලිකින් වගේ ගිෆ්ට් එකක් දැක්කේ අර පරණ සතුටේ ආදරේ nice මොනවද මේ වන්නේ thank you මත්සි game First blood. කියවයි ඉතෝ you මේ ඔබ ගහනවා නම් ගහපන් මේ මූබන් 31 වගේ ගහලා මේ දැන් 3ක් යනවා පිටපා ගන්න මේ දෙක ඒ අයිය අරිගතෝ ෆ්ලිප් අයියේ මොකද කියන්නේ කම්බැක් එකක් එහෙම දෙනවද පොඩ්ඩක් දෙන්න එහෙම තියෙනවනේ ඉංගියක් අපිට ඉතිපැත්තේ පටන් ගමු ඈ ටික්ටොක් එකටම බෑ දැන් වයිඩිත් පටන් ගන්න වෙයි FB පැත්තට මොඩ් කෙනෙක් දාන්න ඒ වල බලන්න ඕනේ බං දාලා ඒක ඔය account එහෙම දානකොට මොකද restriction නැති violation එකේ account එක දාන්න ඕනේ බං ඕකේ zoom ISI අයිය පචන පරක් මෙහෙමයි මේ කඩ කට්ටිය කියන මුට පැනල්ලු දැන් මම නම් දන්නේ නැහැ මට කියන්න තියෙන්නේ මට මේ යකාව Discord ගෙනල්ලා emulator එකේ තියෙන අනම්මනම් PC එකේ තියෙන අනම්මනම් බලන්න බෑ මේ ඉන්න වෙලාව තත්ත්වෙත් එක්ක මට ඕව බලන්න බෑ කියන්න තියෙන්නේ ස්ට්‍රීමර් කෙනෙක් විදිහට මෙයාගේ රියල් ප්ලේයින් නම් මෙයා සුපිරි ප්ලේයර් කෙනෙක් මෙයාගේ ප්ලේයින් පට්ට ලස්සනයි මෙයා රියල් ප්ලේයර් කෙනෙක් නා මොකද එහෙම උත්තරයක් දෙන්න වෙන්නේ ගේම් එකේ තියෙන සිටුේෂන් එකත් එක්ක පට්ට වෝල් ස්පීඩ් පට්ට ලස්සනයි හොඳට පැනල් එකක් දාලා තියෙනවා නම් පැනල් එක හොඳට ප්ලේ කරා කියන්න පුළුවන් නැත්නම් හොඳටම ස්කිල් එකෙන් ප්ලේ කරා කියන්නත් පුළුවන් ඔය දෙකම මම කියනවා හැබැයි ඉතින් කට්ටිය ඔයාලගේ මතය ඉදිරිපත් කරන්න මම කිව්වේ ඔයාලා ඔක්කොටම සාර්ව සාධාරණ උත්තරයක්